සන්ධි කියලා රාජ්‍යයක් තියෙනවා. මේ රාජ්‍ය කරන්නේ ගැළපෙන කොල්ලන්ව කෙල්ලන්ව එකට බඳින්න උදව් කරනවා. උදව් කරගෙන. ඒ කියන්නේ අපි හිතමු එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අරගෙන තමයි ආදේශය යන්නේ. ආදේශය ගිහිල්ලා දිත්තය මේ රාජ්‍ය නිර්මාණය ටිකක් වඩාත්යි. හරි. ළමයි අද අපි බලමු සංධිය. සංධි කතාවක් විදියට අපි මතක තියාගමු. සංධි පැටලෙන්නේ නැහැ එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක කතාවක් විදියට මතක තියාගමු. අපි හිතමු සංධි කියලා රාජ්‍යයක් තියෙනවා. සංධි කියලා රාජ්‍යයක් තියෙනවා. මේ රාජ්‍යය කරන්නේ ගැළපෙන කොල්ලන්ව කෙල්ලන්ව එකට බඳින්න උදව් කරනවා එකට බඳිනවා. ඉතින් මේ සංධි කියන රාජ්‍යයේ ඉන්නවා දැවැන්ත යෝධ පුතුන් තුන්දෙනෙක්. ඉතින් මේ තුන්දෙනා තමයි ලෝපය ආදේශය ආගම. ඒ වගේම මේ රාජ්‍යයේ ඉන්නවා තවත් එක්කෙනෙක්. මෙයා රාජ්‍යයේ දෙවන්ත රාජකාරී යෙදෙන කෙනෙක්. ඉතින් මෙයා තමයි දිත්ත. එයා පොඩ්ඩක් අපි වෙනම තියාගමු. ඔන්න මේ සංධිකේ රාජ්‍යය කරන්නේ මොකද්ද? වෙන වෙලා ඉන්න කපල් වෙන වෙලා ඉන්න ඒ කට්ටියට ආදරයට බාධා කරන කට්ටිය අයින් කරනවා. නැත්නම් ඒ කට්ටිය සුදුසු කට්ටියව ගලපලා ඒ කට්ටිය එකතු කරනවා. ඉතින් මේක තමයි මේ සංධි කියන රාජ්‍යයෙන් කරන්නේ. මේ සංධි කියන රාජ්‍යයේ මේ තමයි පුතාලා දෙන්න මේ ඉන්න තවත් දැවැන්ත රාජ්‍ය නිලධාරී. හරි. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් ලෝපය කියන කෙනා හරිම දරුණුයි. එයාත් එක්ක සෙල්ලම් බෑ. එයා කෙලින්ම ගිහිල්ලා අනවශ්‍ය කෙනා මරලම දානවා. එතකොට ඒ මැදෙන් බාධා වෙන කෙනා අයින් වෙලා දෙපැත්ත දෙන්නට එකතු වෙන්න පුළුවන්. ආදේශය යන්නේ නිකන් නෙවෙයි. ආදේශය යන්නේ එක අකුරක් අරගෙන. ඒ කියන්නේ අපි හිතමු එක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අරගෙන තමයි ආදේශය යන්නේ. ආදේශය ගිහිල්ලා එතන ඒ ඉන්න කෙනාව කොල්ලව කෙල්ලවට අයින් කරලා ගැලපෙන්නේ නැත්නම් එතෙන්ද සුදුසු කෙනාව දාලා ඒ විවාහය නැත්නම් ඒ සම්බන්ධය එකතු කරනවා. ආගම කියන්නේ මිතුරෙක් වගේ. ආගම මේ දෙන්නාගේ දරුණු නැහැ. ආගම කිසි කෙනෙක් කපලා අයින් කරන්නේ නැහැ. ආගම ඉඩ තියෙන තැනකට ගිහිල්ලා ඉඩ තියෙන තැනකට කියන්නේ ඒ සුදුසු කෙනා ඇතුළත් කරනවා ඒ මන්දට. ඊට පස්සේ ඒක එකතු කරනවා. දිත්තය මේ රාජ්‍ය නිර්මාණය ටිකක් වඩාත්යි. මේ රාජ්‍ය නිර්මාණය කරන්නේ ගිහිල්ලා ඒ තියෙන අකුර දෙකක් කරනවා. ඒ කියන්නේ ගිහිල්ලා ඒ තියෙන කෙනාට දරුවෙක් උපද්දවනවා. ඊට පස්සේ ඒක කරනවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ලෝපයට අපි ගමු උදාහරණයක්. දකුණු දන අත. බලන්න මේක වෙන්නේ කොහොමද කියලා. දකුණු දන අත. ඉතින් ওই දකුණු දන අත කියන එක්කෙනාට මේ දෙන්නට එකතු වෙන්න බෑ. මේ දෙන්න විවාහයට සුදුසු නැහැ. මේ නුඹන අත. එතකොට ලෝපය කරන්නේ මෙතනින් ඉන්න කෙනා හැංගිලා ඉන්න කෙනාව බාධකයේ අයින් කරලා දෙනවා. ලෝපය දකුණු දන අත කියන එකේ අපි බලමු. මේ ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ ධන හරි. එන්න ඒ වගේ හැදෙනවා කියලා දන්නවනේ. නී එන්නේ ඒ වගේ මෙතන තියෙන ඔන්න ඔහොම හැදෙනවනේ.
මෙන්න මෙහෙම නූතන වූ නූන තියෙන්නේ මෙතන නේ. ඉතින් ලෝපය මොකද කරන්නේ? දකුණු ධන ඌ ධන මෙන්න මේකේ ඇදලා අරන් මේක එළියට කෙලින්ම මරලා දානවා. ඊට පස්සේ දකුණු මේ දෙකට කිසිම අපහසුතාවයක් නැහැ එකතු වෙන්න. කෙලින්ම නයන්න හැදෙනවා. කෙලින්ම දකුණත කියලා හැදෙනවා නේ. එක්කනේ දකුණු ධන අත දකුණත කියලා හැදෙනවා. මේ හැදෙන්නේ මේ මෙතන උයන්න ඇදලා ගත්ත එළියට මරලා දැම්මා. මේ දෙන්නට එක් වෙන්න මේ දෙන්න ගැලපෙනවා. මෙතන හැංගිලා ඉන්න කෙනයි. ඊට පස්සේ දකුණත කියලා හැදුනා. හරි. දකුණත ඔන්න එතකොට ලෝපය හරි. හරි. ලෝපය හරි. ලෝපය හැදුනා දකුණත දකුණු ධනත් දකුණත කියලා හැදුනා. අනවශ්‍ය කෙනාව අයින් කරලා මේ මෙතන උයන් අයින් කරලා හැදුනේ ලෝපය. හරි. ඊට පස්සේ ආදේශය අපි බලමු. ආදේශ උදාහරණයක් දේ ධන අත ඉතින් මේ දෙන්නත් එකතු වෙන්න බෑනේ. මං කියවනේ ආදේශය යන්නේ ඔක්කොම අරගෙන. ආදේශය ලෝපය වගේ යන්නේ. ලෝපය තියෙන කෙනා වයින් කරලා ඉන්න දෙන්නා එකතු කරනවා. හරි. ආදේශය යන්නේ අකුරක් අරගෙන මේක අපි කඩලා බලමු. මේක විසන්ධි කරලා දයන් ධන ඒ ධන අතර තියෙන්නේ. හරි. මේ දෙන්නම ආදේශයට ලොකු බලයක් තියෙනවා. ආදේශය හරිම දරුණු වෙයි. මේ දෙන්නම කපලා දානවා ආදේශය. මේ දෙන්නම කපලා දාලා මේ දෙන්න වෙනුවට ආදේශය අකුරක් අරන් යන්නේ. ආදේශය දින එකයි යන්නේ. ආදේශය ඈ කියන අක්ෂරය අරන් යනවා. ස්වරයක් අරන් යනවා. ඊට පස්සේ දෑත කියලා හැදෙනවා. දෑත කියලා හැදෙනවා. දේ ධන අත දෑත කියලා හැදෙනවා. එරුණානේ. දැන් ආදේශය එකයි යන්නේ ලෝපය වගේ. ලෝපය නම් තියෙන කෙනාව අයින් කරලා දාලා තමයි මේ තියෙන කෙනාව අයින් කරලා දාලා තමයි අකුර හදාගන්නේ. දකුණු ධන අත දකුණු එකේ උයන්න කැපුවා. ඊට පස්සේ මේ දෙන්න පහසුවෙන් දුක වෙන පුළුවන් දකුණට කියලා ලෝපයෙන් හැදෙන්නේ එහෙමයි. ආදේශය අධ්‍ය අකුරක් අරන් යනවා. දේ ධන අත මෙතෙන් ඈ යන්න මේ අරන් ගියේ නිකන් ගියේ නෑ. ඊට පස්සේ දෑත කියලා දේ ධන අත හැදුනා. ආදේශය දරුණුයි. ආදේශය දෙන්නම මරලා දාලා එයාට කැමති අකුරක් තමයි එයා දාන්නේ. එයා අරන් යන අකුර තමයි එයා දාන්නේ. එයා දෙන්නම මෙතන මරලා දැම්මා. ඊට පස්සේ දෑත කියලා හැදුනා. හරි. දේ ධන අත දෑත. හරි. ඊට පස්සේ ආගම කියන්නේ මිතුරෙක් වගේ. ආගම කියන්නේ මිතුරෙක් වගේ. මිත්‍ර වදාගම. සංස්කෘත භාෂාවේ තියෙන මිත්‍ර වදාගම. ඒ කියන්නේ මිතුරෙක්ගේ පැවණීම වගේ තමයි. ඉතින් අපි කතා කරන්නේ මෙතන මේ සම්පති කියන රාජ්‍යය කරන්නේ ගැලපෙන්නේ නැති අයව එකතු කරනවා. නුයන්නට ඈන්න බෑ බඳින්න බෑ. ඒකින්ද හොයන්න කපලා නයන්නේ අර නයන්නත් එක්ක අයන්න කරලා දකුණට කියලා හැදුනා ලෝපේ. ආදේශය නිකන් යන්නේ යද්දී අකුරක් කරන් යන්නේ දේ ධන අත එයන්නයි අයන්නයි මේ දයන්න කඩලා අරගෙන උද්දන ඒ කියන්නේ කඩලා අරගෙන උද්දන ඒ කියන්නේ කඩලා අරගෙන මේකේ එයන්නත් මරුවා අයන්නත් මරුවා. ඊට පස්සේ අර දයන්නට එකතු කරලා ඈ යන්න එකතු කරලා දෑත කියලා හැදුණා. හරි. ආගම ඊට පස්සේ යන්නේ ඊට පස්සේ අපි බලමු ආගම. මේක දැන් තේරුණා. හරි. ආගමට උදාහරණයක්
ඔන්න කිරිමැටි දන ආන. එතෙන්න ආගම වගේ ආගම කිසිම කැපීමක් කරන්නේ ආගම මිත්‍රශීලී. ආගම මෙතෙන්ද කිරිමැටි නාන කියන එකට එකතු වෙන මේ දෙන්න ගැලපෙන්නේ ඒකින්ද කිරිමැටි මෙතෙන්ද ආගමේ දෙරන් යනවා අල් ලියන්න ඊට පස්සේ කිරිමැටි යාන කියලා හැදෙනවා. ඇයි යන්න කරන්න කියද්දි කිරිමැටි යාන කියලා හැදෙනවා. ආගම යන්නේ අකුරක් කරගෙන කිරිමැටි ගන්න ආන මෙතෙන්ද අකුර කරන් ගියාගම මේ දෙන්නට සම්බන්ධය ගොඩනගා ගන්න නැත්නම් මේ දෙන්නට බඳින්න බැරි හින්දා කිරිමැටි යාන කියලා හැදුනා. හරි. කිරිමැටි යාන. හරි. ඊළඟට බලමු දිත්වය. මං කිව්වා දිත්වය ටිකක් මොකද්ද? දිත්වය ටිකක් වලත්තයි. ඒකින්ද දිත්වය ගිහිල්ලා ඒ තව අකුරක් ඒ වගේ එකක් බිහි කරනවා දිත්වය. දැන් බලන්න. දෙවදින්ද චුට්ටක් උඩින් ගන්න මේක මන් දිත්වය කියන එක. දැන් බලන්න මේ පොල් දන අත්ත කියන දෙන කොල්ලගෙල්ලයි ගැලපෙන්නේ නැහැ බබින්ට. ඉතින් මොකද කරන්නේ? මෙතෙන්ද පොල් දන අත්ත මෙතෙන්ද දිත්වය යනවා. දිත්වය ගිහිල්ලා මොකද කරන්නේ? මෙතන අල්ල යන්න කියන කෙනාට තවල යන්නක් බිහි කරනවා. මෙයාගේ තවල යන්නක් බිහි කරනවා. ඊට පස්සේ පොල් දන අත්ත කියලා හැදෙනවා. ඔන්න ඔහොම තමයි සංදි සිදු වෙන්නේ. මේ ක්‍රමයට තමයි 10 ශ්‍රේණිය අර තියෙන සංදි 10 මෙන්න මේ ඔක්කොම යට තමයි ඉස්සරහ පිටිපස්ස වෙනස් ඕගොල්ලෝ පොත බලන්න. එතකොට මේක හොඳට තේරෙයි. අපි බලමු පූර්වසර්වෝපසන්ධිය පරසර්වෝපසන්ධිය කියේ ඒ ටික දැන් පිළිවෙලට බලාගෙන යමු. ඉස්සෙල්ලා මේක ඔළුවට දාගන්න. මේක තේරුණා කියලා ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන්.